කොහොමද ගායිස් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා යාලා හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Seller Store using product shorting and pagination මම කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එකට යමු. හරි ගායිස් මේ තියෙන public store tab එක dashboard එකේ තියෙන seller ගේ dashboard එකේ තියෙන public store කියන tab එක තමයි මේ තියෙන්නේ. මේකේ ඩිසයින් එක හදා ගන්න හැටි ගැන මම කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ shorting and pagination ගැන. මෙතනදී මම short by කියන එක selector එකක් විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකෙදි මේ විදිහට දීලා තියෙනවා price low to light, price high to low, high rating, most customers කියලා. මේ newest first කියන එක click කරාම මේ විදිහට තමයි පෙන්නන්නේ. default එක විදිහට මේක තමයි select වෙලාම තියෙන්නේ. ඊට පස්සේ price low to light කියන එක දෙනවා. මෙන්න මේ විදිහට එතකොට ඩිසයින් එක වෙනස් වෙනවා මෙතන තියෙන ඉමේජ් වල. ඊට පස්සේ මම price high to low කිය දෙනවා. low කියන එක දෙනවා. එතකොට ඩිසයින් එක මේ විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ height rating එක දෙනවා. එතකොට ඩිසයින් එක මේ විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ most customers එක දුන්නාම මෙන්න මේ විදිහට ඩිසයින් එක වෙනස් වෙනවා. default එක විදිහට select වෙන newest first කියලා. මම මේක reload කරවතින් ඒත් අවසානට select කරලා තියෙන එක තමයි මෙතනදී select වෙලා එන්නේ. අපිට කැමති නම් වෙනස් කරන්න පුළුවන් මෙතනදී මේ විදිහට. ඉතින් ඊට පස්සේ මේ හදලා තියෙන image ටික මෙන්න මේ විදිහට change කරන්න පුළුවන් මේ හදලා තියෙන design එකේ මෙතනින්. next කියන button එක click කරවතින් මේක යනවා දෙකට. ඊට පස්සේ මෙන්න මේ විදිහට හැදිලා තියෙන image ගන්නට page මෙතනදී හැදිලා තියෙනවා. next click කරාම ඊළඟ page එකට මේක move වෙනවා. මේ විදිහට මාරු කරන්න පුළුවන්. ඊට පස්සේ previous එක දුන්නාම කලින් තියෙන page එකට යනවා. මේ විදිහට. next button එක click කරාම මේ විදිහට ඉස්සරහට යනවා. first page එක click කරාම first page එකටම යනවා. last page එක click කරාම මෙන්න මේ විදිහට last page එකට යනවා. මේ විදිහට page මාරු කරන්න පුළුවන්. හරි අපි බලමු එහෙනම් මේක හදාගෙන තියෙන්නේ කොහොමද කියලා. අද කෝඩ් එකට ගිහිල්ලා හරි guys මේ තියෙන seller dashboard.php කියන ෆයිල් එක. මේ seller dashboard එකේ තියෙන dashboard කියන tab එකට අදාළ කෝඩ් ටික මම කලින් වීඩියෝ එකේදී කතා කරා. අද කතා කරන්න යන්නේ store font කියන tab එකට අදාළ කෝඩ් ටික තමයි. ඊට පස්සේ මෙතනදී මුලින්මම කරලා තියෙනවා කමෙන්ට් එකක් දාගෙන තියෙනවා pagination and shorting කියලා. ඊට පස්සේ කරලා තියෙන්නේ එක page එකක product තුනක් පෙන්වන්න කියලා variable එකකට මේ විදිහට set කරගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ URL එකෙන් page number එක අරගෙන ඒක එකට වඩා අඩු නොවුනොත් fix කරලා නැත්නම් default එක විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ URL එකෙන් sort value එක අරගෙන නැත්නම් default එක newest කියලා දාලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන validation එක. ඒකෙදි මම කරලා තියෙන්නේ මේ විදිහට මම මෙතෙන්දි කරලා තියෙනවා shorting option list එක define කරගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ user එක වැරදි short value එකක් දුන්නොත් ඒක නිවෙස් කරලා reset කරලා තියෙනවා. ඊට පස්සේ මම හදාගෙන තියෙනවා short type එක අනුව SQL order by statement එක select කරගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ price අඩු එකේ ඉඳන් වැඩි එකට short කරන එක. ඊට පස්සේ කරලා තියෙන්නේ rating වැඩි products ඉඳන් short කරලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ customer වැඩිම product එකේ ඉඳලා short කරපු එක. ඊට පස්සේ කරලා තියෙන්නේ newest product ඉඳන් short කරන එක. ඊට පස්සේ මම කරලා තියෙන්නේ sellerට අයිති product කරන SQL query එකක් විදිහට අරගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ total product variable එකට assign කරගෙන තියෙනවා. total page ගණන calculate කරලා තියෙනවා. database එකෙන් data ගන්න starting option එක calculate කරගෙන තියෙනවා. ඊට පස්සේ page product එක හදාගෙන තියෙනවා. product page කරන main SQL query එක start කරලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ product details select කරගන්න එක.
ඊට පස්සේ කස්ටමර් ගණන කැල්කියුලේට් කරලා තියෙනවා. ඇවරේජ් රේටින් එක කැල්කියුලේට් කරලා තියෙනවා. ඕඩර් ටේබල් එක ජොයින් කරලා කස්ටමර් කවුන්ට් එක අරගෙන තියෙනවා. ඊට පස්සේ ෆීඩ්බැක් ටේබල් එක ජොයින් කරලා රේටින් අරගෙන තියෙනවා. සෙලර්ගේ ප්‍රොඩක්ට්ස් ටික ෆිල්ටර් කරලා තියෙනවා. ප්‍රොඩක්ට් ID අනුව ගෲප් කරලා තියෙනවා. ෂෝටින් ඇප්ලයි කරලා තියෙනවා. ඊට පස්සේ පේජිනේෂන් ඇප්ලයි කරලා තියෙනවා. මේ විදිහට කරගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ SQL query එකක් එක්සිකියුට් කරලා තියෙන එක. ප්‍රොඩක්ට් ස්ටෝර් කරන්න empty array එකක් හදාගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ කරලා තියෙන්නේ එක ප්‍රොඩක්ට් එක array එකකට add කරන එක. ඊට පස්සේ මේ විදිහට හදාගෙන තියෙන ඩිසයින් එක ගැන මම කලින් පැහැදිලි කරා ඔයාලට. ඊට පස්සේ මම මෙතනදී PHP scriptlet එකක් දාලා tab එක විදිහට open වෙලා තියෙන්නේ short font ද කියලා check කරලා තියෙනවා. එහෙමනම් මේ ඩිසයින් එක show වෙන කියලා තියෙනවා. මම මේකේ ඩිසයින් එක හදාගන්න හැටි ගැන කලින් වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට පැහැදිලි කරා. ඊට පස්සේ මම මෙතනදී shortening and filtering කියලා කමෙන්ට් එකක් දාගෙන ලේබල් එකක් හදාගෙන තිනවා short by කියලා. ඊට පස්සේ මම select එකක් හදාගෙන තිනවා on change කියලා update short කියලා දීලා තියෙනවා. මේකෙදි කරලා තියෙන්නේ drop down එකට ලේබල් එකක් දාලා තිනවා short by කියලා පෙන්නන්න. drop down value එක change කරද්දී update short කියන javascript function එක තමයි මෙතෙන්දි මේ call කරලා තියෙන්නේ. ඊට පස්සේ මම හදාගෙන තියෙන option ටික මේ nivest first කියන option එක add කරලා $short by කියන nivest නම් select කරලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ price low to light කියන එක. මේකෙදි කරලා තියෙන්නේ price අඩුම ඉඳන් short කරන option එක add කරලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ price වැඩිම ඉඳන් short කරන option එක add කරගනිපු එක. ඊට පස්සේ height rating අනුව show එක option කරගෙන තියෙනවා. ඊට පස්සේ most customer අනුව short එක option කරගෙන තියෙනවා add කරගෙන තියෙනවා ඒ විදියට. ඊට පස්සේ කරලා තියෙන්නේ current page එකේ පෙන්නන product ගණන bold කරලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ total product ගණන bold කරලා පෙන්නලා තියෙනවා. right side එකේ text style small grey color එකක් දාගෙන තියෙනවා මේ විදියට. ඒක තමයි එතනදි කරලා තියෙන්නේ section එකේදී. ඊට පස්සේ මෙතනදි කරලා තියෙන්නේ PHP scriptlet එකක් දාලා මම මෙතනදි කරලා තියෙන්නේ product තියෙනවා නම් විතරක් grid එක show කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ array එකේ තියෙන product එකක් ගාන loop කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ product image එක හදාගෙන තියෙන්නේ. මෙතනදී මම කරලා තියෙන්නේ image එක product image එකක් තියෙනවද කියලා check කරන එක. image එකක් තියෙනවා නම් කියලා තියෙනවා. image එකේ full width height cover එකක් set කරලා හෝවේදී zoom effect එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ else if එකේදී කරලා තියෙන්නේ image එකක් නැත්නම් alternative content show කරනවා. grey box එකක් show කරලා no image කියලා පෙන්නනවා. ඊට පස්සේ කරලා තියෙන image condition block එක close කරන එක. ඊට පස්සේ හදාගෙන තියෙන status badge එක. ඒකෙදී කරගෙන තියෙන්නේ product activate නම් green color එකෙන් පෙන්නනවා, inactivate නම් red color එකෙන් පෙන්නනවා. ඊට පස්සේ status text එක active inactive first letter එක capital කරලා පෙන්නන එක තමයි මෙතනදී කරලා තියෙන්නේ. ඊට පස්සේ හදාගෙන තියෙන්නේ level badge එක. ඒකෙදි කරලා තියෙන්නේ level badge එක blue color එකෙන් small rounded style එකකින් show කරගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ product level එක beginner, intermediate, advanced වගේ value එක show කරන එක. ඒක තමයි මෙතනදී කරලා තියෙන්නේ. ඊට පස්සේ හදාගෙන තියෙන්නේ product info එක. මෙතනදී database එකෙන් product title එක අරගෙන show කරලා තියෙනවා. ඒ වගේමයි description එකත් characters 80ක් විතරක් වෙන database එකෙන් අරන් show කරලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන rating එක
රේටින් එකේදී කරලා තියෙන්නේ customer count integer එකක් විදිහට show කරගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ රේටින් එක බිඳුවට වඩා වැඩි නම් ඩෙසිබල් එකක් දාලා show කරන එක. නැත්නම් NA විදිහට show කරලා තියෙනවා. ඊට පස්සේ හදාගෙන තියෙන price එක ඩෙසිබල් දෙකක් format කරලා display කරලා තියෙනවා. ඊට පස්සේ හදාගෙන තියෙන action button ඒකෙදි හදාගෙන තියෙන මුලින්ම edit එක anchor tag එකක් විදියට product edit page එකට product ID එකත් redirect වෙන විදියට මේ විදියට link එකක් විදියට හදාගෙන තියෙනවා. ඊට පස්සේ හදාගෙන තියෙන button එක active deactive button එක. button එක click කරාදීම javascript function එක call වෙනවා. product ID එක data attribute එකක් විදියට store කරනවා. ඊට පස්සේ product active නම් deactive button එක inactive නම් active button එක show වෙනවා. active නම් green color එකෙන් පෙන්නනවා, inactive නම් red color එකෙන් පෙන්නනවා. ඒක තමයි මෙතනදී කරලා තියෙන්නේ. ඊට පස්සේ හදාගෙන තියෙන pagination එක. ඒකෙදි මුලින්ම කරලා තියෙන page එකකට වඩා තියෙනවද කියලා බලන එක. තියෙනවා නම් pagination එක show කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ current page එක එකට වඩා වැඩි නම් first සහ previous කියන button දෙක show කරන්න කියලා තියෙනවා. anchor tag එකක් ඇතුලේ තමයි first එක හදාගෙන තියෙන්නේ. first button එක first page එකට යනවා. previous button එකෙන් previous page එකට යනවා. ඕගොල්ලෝ design එකේදී ඒක දකින්න ඇති. මෙන්න මේ විදියට මේකෙදි next button එකෙන් මේ විදියට යනවා. previous button එකෙන් ඉස්සරහට යනවා. මේ විදිහට ගියාම first button එකෙන් ඊට ඉස්සරහා page එකට යනවා. පළවෙනි page එකට යනවා. previous කියන button එකෙන් මෙන්න මේ විදිහට යනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ විදිහට මේ දෙක කෝඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා page number display කරන starting number එක calculate කරගන්න මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ ending page number එක calculate කරන එක. ඊට පස්සේ කරලා තියෙන්නේ page number loop කරලා display කරලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ current page එක blue highlight කරගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ last page එකට කලින් page එකේ නම් next සහ last button show කරන එක. මෙන්න මේ විදියට. next button එකෙන් next page එකට යනවා. last button එකෙන් last page එකට යනවා. ඊට පස්සේ මම හදාගෙන තියෙන්නේ no product section එක. මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා. html tag එකක් දාගෙන no skill yet කියලා දීලා තියෙනවා. paragraph tag එකක් හදාගෙන මේ විදිහට දීලා තියෙනවා. anchor tag එකක් හදාගෙන create your first skills කියලා දීලා තියෙනවා. මේක අලුතෙන් log වෙච්ච account එකකට තමයි දීලා තියෙන්නේ. මේක තමයි සම්පූර්ණ code එක. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. ඊට පස්සේ මම මෙතන යටින්ම script code එක හදාගෙන තියෙනවා. මෙන්න මේ විදිහට function එකක් හදාගෙන තියෙනවා update short කියලා. ඒකෙදි මම කරලා තියෙන්නේ short option change වෙද්දි run වෙන function එක define කරගෙන තියෙන එක. මෙතනදී මම කරලා තියෙනවා select drop down එකෙන් එන value එක variable එකකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන page එක reload කරලා store font tab එක sort value එකක් එක්ක redirect කරලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන function එක close කරලා තියෙන එක. මේක තමයි සම්පූර්ණ code එක අදට අදාළ. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා අද code එක ගැන.